උද්ඝෝෂණයක් ආවරණය කරමින් සිටියදී ජනමාධ්‍යවේදී තරිඳු උඩුවර ගෙදර අත්අඩංගුවටගෙන පහර දීමේ සිදුවීම් පිළිබඳව වූ මූලික අයිතිවාසිකම් නඩුව විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා. එසේ ඉල්ලා සිටියේ 2023 ජූලි 28 වෙනිදා ජනමාධ්‍යවේදී තරිඳු උඩුවර ගෙදර උද්ඝෝෂණයක් වාර්තා කිරීමෙන් පසු තීරෝධ රථයකින් ගමන් කරමින් සිටියදී එයින් එළියට ඇද පහර දී අත්අඩංගුවට ගැනීමේ සිදුවීමට එරෙහිව ඔහු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කරනවාද යන්න තීරණය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී අචල වෙංගප්පුලි මේනකා විජේසුන්දර සහ සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන් ඉදිරියේ නඩුව විභාගයට ගැනුණා. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් ප්‍රකාශ කළේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සිදුවීමෙන් මාස 10කට පසු ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ ගොනු කර ඇති බවත් එය නීත්‍යානුකූල කාල රාමුවෙන් පිටත ගොනු කර ඇති බවත්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 එක වගන්තිය ප්‍රකාරව මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වූ අවස්ථාවක මූලික අයිතිවාසිකම් කඩවීමෙන් මාසයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළ හැකි අතර 126 පස්වෙනි වගන්තිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම ගොනු කිරීමෙන් පසු මාස දෙකක් ඇතුළත ඒ පිළිබඳ විභාගය නිම කළ යුතුයි. 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කමිෂන් සභාව පනතේ 13 එක වගන්තිය අනුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමෙන් මාසයක් ඇතුළත පැමිණිල්ලක් අතෘප්තියටපත් පාර්ශවයක් විසින් මානව හිමිකම් කමිෂන් සභාවට කර ඇති අවස්ථාවකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 දෙවන ව්‍යවස්ථාව ප්‍රකාරව ඒ තැනැත්තා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉල්ලීමක් කළ යුතු කාලය වශයෙන් දක්වා ඇති එක් මාසයක කාල පරිච්ඡේදය ගණන් බැලීමේදී යටකී පැමිණිල්ල පිළිබඳ පරීක්ෂණය කමිෂන් සභාව ඉදිරියේ පවත්නා කාල සීමාව ගණන් නොගත යුතුය. කෙසේ වෙතත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේ මානව හිමිකම් කොමිසම ඉදිරියේදී ජනමාධ්‍යවේදී තරිඳු උඩුවර ගෙදරට අදාළව ආරම්භ කර ඇති විමර්ශනය එම කමිෂන් සභාව විසින්ම ආරම්භ කළ එකක් බවත් එය පැමිණිල්ලක් මත ආරම්භ කරන ලද එකක් නොවන බවත්ය. ඔහු එහිදී තර්ක කළේ මානව හිමිකම් කමිෂන් සභාව ආරම්භ කරන ලද විමර්ශනයකදී මානව හිමිකම් කමිෂන් සභාව පනතේ 13 එක වගන්තිය යටතේ ආවරණයක් නොලැබෙන බවයි. ඒ අනුව සිදුවීමෙන් මාස 10කට පසු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් වන නිසා එය ප්‍රතික්ෂේප කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලා සිටියා. කෙසේ වෙතත් ජනමාධ්‍යවේදී උඩුවර ගෙදර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ස්වාස්තිකා ආරුලිංගම් පෙන්වා දුන්නේ මානව හිමිකම් කමිෂන් සභා පනතේ 13 එක වගන්තියෙන් ඍජුවම සඳහන් නොකරන බව සැබෑවක් වන නමුත් එකී වගන්තියෙන් සහනයක් ලබා ගැනීමට නම් මානව හිමිකම් කමිෂන් සභාවම යම් මූලික අයිතිවාසිකමක් කඩකිරීමක් ගැන විමර්ශනය පටන්ගත් අවස්ථාවක දැනටමත් විමර්ශනයක් තිබියදී වින්දිතයාට තවත් පැමිණිල්ලක් කරන්නට සිදුවීම විකාර සහගත බවයි. ඒ අනුව 13 එක වගන්තියේ බලතල සීමා කරමින් එවැනි අර්ථකථනයක් ලබා දීම නුසුදුසු බවට ඇය තර්ක කළා. එමෙන්ම මෙවැනි තාක්ෂණික කරුණුවලට ඉහළින් යම් කිසි මූලික අයිතිවාසිකම් කඩවීමකදී එම මානව හිමිකම් කඩකිරීමේ බරපතලකම සහ සිදුවීම් පිළිබඳ කුමන ආකාරයෙන් මහජනතාවට වැදගත් වන්නේ දැයි සලකා බැලිය යුතු බවද ඇය පෙන්වා දුන්නා. කෙසේ වෙතත් නඩු විභාගයට ගත හැකිද යන්න තීන්දුව කිරීම ඉදිරි දිනකදී සිදු කිරීමට විනිසුරුවරුන් තීන්දුව කළ අතර නොවැම්බර් 7 වන දිනට පෙර නඩුව පිළිබඳ ලිඛිත කරුණු දැක්වීම සිදු කරන ලෙස දෙපාර්ශවයටම දැනුම් දුන්නා. ජනමාධ්‍යවේදී තරිඳු උඩුවර ගෙදර අත්අඩංගුවටගෙන පහර දීමේ සිදුවීමට එරෙහිව ඔහු විසින් 1994 අංක 22 දරන වද දීමට සහ අනිකුත් ක්‍රූර අමානුෂික හෝ නින්දිත සැලකීමට හෝ දඬුවම් වලට එරෙහි වූ සම්මුති පනත යටතේ බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් සිදු කරන ලද අතර එම පැමිණිල්ල විභාගය නොකළ නිසා 2024 ජූනි 11 වෙනිදා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී. එම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරන මොහොත වන විට ශ්‍රී ලංකා මානව හිමිකම් කමිෂන් සභාව විසින් සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වමින් සිටියේය. ලංකා යූනිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න අප සමග රැඳෙන්න.